වුණත් මේ කිසිවක් බිම යථාර්ථයක් බවට වෙනවා යථාර්ථයක් බවට පත් වෙනවා අපි දකින්නේ නැහැ. නේද? ඉතින් අපි දන්නවා අධිකරු ජනාධිපතිතුමාත් මේ 159 දෙනාත් මුද කතිකියෝ. ඒ හින්දා ඔබතුමාලා කතාවට දක්ෂයි වගේම වැඩට දක්ෂයිද නැද්ද කියලා අපි බලන් ඉන්නවා කියන එක අපි ගිය ආය වෙලාවෙත් කිව්වා. බැදී තාම වැඩට දක්ෂභාවයක් නම් පේන්නේ නැහැ. ඒ හින්දා අධිකරු ජනාධිපතිතුමාට හෙට දිනේදී නැත්නම් මේ අයවැයේදීත් දීර්ඝ කතාවක් කරන්න පුළුවන්. හැබැයි කතරම් දුරට ඒ කතාවේ අයවැය තමන් ඉදිරිපත් කිරීමේදී වෙන පොරොන්දු මෙරටේ ජනතාවට සහනයක් ලැබෙනවද ජනතාවට කතරම් බලපානවද කියන කාරණේ නම් අපට විශ්වාසයක් නැහැ. දැන් NPP එකේ පාක්ෂිකව දැන් කුඩු ගෙන්නන කියලා කතාවක් කරනවා මන්ත්‍රීතුමා මොකද කියන්නේ දැන් JVP එකේ න්‍යාය අර පිප්පොකට් න්‍යාය. තමන් පිප්පොකට් එක ගහලා මෙන්න පිප්පොකට් කාරයෙක් ඉන්නවා කියලා දුවනවා. ඉතින් මුළු රටම ඒ පිප්පොකට් කාරයෙක් දුවනවා පිප්පොකට් කාරයෙක් අල්ලන්න. හැබැයි අන්තිමට පිප්පොකට් එක ගහපු කෙනා තමයි මුළු රටම රවට්ටගෙන ගමන ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ තමයි JVP එක. හොරා කියලා අපට චෝදනා කරා. හැබැයි හොරා කියලා අපට චෝදනා කරපු JVP එක හාල් මාෆියාව ඉඳන් අද හාල් පිටටින් ගෙන තැනට ලුණු ගොවියගේ ජීවිතය කඩා වටලා ලුණු පිටින් ගෙනල්ලා ජීවත් කරවන තැනට ලුණු පිටින් ගෙන තැනට අලගොවිය අනාථ කළ අල පිටින් ගෙන තැනට දීවර අනාථ කළ මාළු පිටින් ගෙන තැනට මහා දවල් කන්ටේනර් 332ක් වරායන් පැන්නුවා 23ක් වරායන් පැන්නුවා. ජාත්‍යන්තර බුද්ධාංශ වාර්තා තියෙද්දී මත්ද්‍රව්‍ය තියනවද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වාර්තා තියෙද්දී ඒ කන්ටේනර් දෙක වරායන් පැන්නුවා. ඉතින් ආණ්ඩුව ඒ කාරණේදී පිප්පොකට් න්‍යාය අනුගමනය කරා. අපට හොරා කියන ගමන් ආණ්ඩුව මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ගොවියාගේ දීවරයාගේ ආර්ථිකය කඩාගෙන වැටුවා. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව පිප්පොකට් න්‍යාය තමයි ක්‍රියාත්මක කරන්නේ. රාජපක්ෂවල චෝදනා කරා. නාමල් ගියයි කියලා කිව්වා. හැබැයි අවසානයේ අත්අඩංගුවට ගන්නකොට අහුවෙන්නේ මාලිමාවයයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ අත්අඩංගුවට ගත්ත කෙනා විදුහල්පතිවරයෙක්. අද පැහැදිලිවම පාසල් දරුවෝ අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා. පාසල් දරුවෝ අතර. මේ ආණ්ඩුව මේ පුනරුත්ථාපන කටයුත්තක් කරනවත් මේ දරුවන්ගේ මතෙන් ඈත් කරවන්න කටයුත්තක් අද වෙනකන් අපි දැක්කේ නැහැ. මේක දේශපාලනීකරණය කරලා තියෙනවා. ඉතින් මේක අතර පිප්පොකට් න්‍යාය වගේ මාලිමාව ඇතුලේ ඉන්න තමන්ගේ විදුහල්පති සංගමයේ ගුරු සංගමයේ ඉන්න අයගේ පාසල් ඇතුළට මත්ද්‍රව්‍ය අරගෙන යන ජාවාරම වහගන්න ආණ්ඩුව අපිට චෝදනා කරමින් ජනමතය අපේ පැත්තට හරවන්න උත්සාහ කරන ගත්ත වෑයමක් විදිහට තමයි අපි දකින්නේ. තවත් පැත්තකින් ආණ්ඩුව අවංකව මේ කාරණේ ඉන්නවද නැද්ද? ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් ඔය විහිළුව නවත්තලා මේ දරුවෝ ටික බේරගන්න. දෙමව්පියෝ ටික බේරගන්න. කටයුතු කරන තමන්ගේ කුරුසා දැන් ජනාධිපතිතුමා පුලපුලා කිව්වනේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ඈත් වෙන්න කියලා. නේද? එතුමන්ලා තමන්ගේ උපදෙස් ගත්තොත් හොඳයි ඉස්සෙල්ලා. ඉතින් තමන්ගේ පාක්ෂිකයන්ට තමන්ගේ ගුරු සංගමයට තමන්ගේ විදුහල්පති සංගමයට තමන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට කිව්වොත් හොඳයි පාසල් ඇතුළට මත්ද්‍රව්‍ය ගෙනියන්න එපා කියලා. පෞද්ගලික කාලේ අපි දැක්ක දරුවන්ගේ බෑග් චෙක් කරා. මේ ඇත්තටම චෙක් කරන්න තිබ්බේ JVP ගේ ගුරුවරුන්ගේ බෑග් ටික. දරුවන්ගේ බෑග් චෙක් කරනවා නෙවෙයි කරන්න තිබ්බේ. ඒ හින්දා මේ අපිට චෝදනා කළා අපේ ඇඟට මේක ගහන්න උත්සාහ කරා අර පිප්පොකට් න්‍යාය වගේ. අවසානයේ අද සත්‍ය එළිවෙමින් පවතිනවා. එන්දනි අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකර මේ ජරා වැඩේ බඩු වැඩේ කරන්න එපා. දැන් පහුගිය දවස්වල දිගින් කිව්වා කඳාණෙන් අයිස් අමුද්‍රව්‍ය හමුුණා කිව්වා නිරුල් පිටෙන් හමුුණා ඒක නම් රස පරීක්ෂක වාර්තාවල කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ මේවා අයිස් අමුද්‍රව්‍ය කියලා. දැන් පහුගිය දවසේ වාර්තාවේ දේශපාලනිකයි. ආණ්ඩුව තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න තමන්ගේ දේශපාලන රැකවරණය ලබා ගන්න සංවිධානාත්මක අපරාධ කරුවන් වගේම තමන්ගේ පක්ෂය ඇතුලේ ඉඳලා ගුරු සංවිධානයේ විදුහල්පති සංවිධානයේ වගේම පක්ෂ ප්‍රධාන සංවිධාන නියෝජනය කරමින් මත්ද්‍රව්‍ය බෙදාහරින අයව ආරක්ෂා කරන්න ගත්ත උපක්‍රමයක්. ඒ හින්දා ආණ්ඩුවට අපි කියන්නේ ඕනෑම කෙනෙක් තරාතිරම නොබලා මේ වදුරෙන් දරුවෝ බේර ගන්න ඔබ තමුන්නාන්සලා කටයුතු කරන්න. හැබැයි මේක දේශපාලනීකරණය කළා සැබෑ අපරාධ කරුවන් ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. අද අපි දකිනවා සැබෑ අපරාධ කරුවන් ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. අවසානයේ අම්මලා තමයි මේකෙන් දුක් විඳින්නේ. ආණ්ඩුව නෙවෙයි මෙයයි අයියන්නේ. මෙයයි කියයි අපි අපේ කාලේ වරදී අපි යනවා කියලා. හැබැයි ඉතින් අහිංසක දෙමව්පියෝ අම්මලා තමන්ගේ දරුවෝ මතට අබ්බැහි කරපු ගුරුවරු JVP එකේ ගුරුවරු විදුහල්පතිවරු හින්දා සම්පූර්ණ අසරණ වෙන තැනකට වැටෙනවා. දැන් මේගොල්ලෝ එහෙම කියලා ගියොත් ඔබතුමාට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නේ ඊළඟට. අනාගත ජනාධිපතිවරයා වශයෙන්. අපි පැහැදිලිවම අපිට සලස්මක් සහ වැඩපිළිවෙලක් තියෙනවා.
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම වළක්වන්න අපිට වැඩ පිළිවෙලකුත් තියෙනවා. මත්ද්‍රව්‍යයට ඇතුල් වීම වළක්වන්න අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. අපි ඉතිහාසයෙන් කරලා තියෙනවා. අපි අනාගතේ කරන්නත් අපි ඒක දන්නවා. අන්තිමට දැන් 21 වෙනිදා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම තියෙනවා තරම් ඔබතුමාලා මොන පදනමින්ද පක්ෂයක් විදිහට ඊට එකතු වෙන්නේ? අපි මේ රටේ ජනතාවට ආණ්ඩුව දීපු අසීමිත පොරොන්දු තියෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න. අද ආණ්ඩුව දිනෙන් දින Taman දීපු පොරොන්දු වලින් ඈත් වෙනවා අපි දකිනවා. ඉතින් මේ රැළිය, මේ විරෝධතා රැළිය අපි පැහැදිලිවම පවත්වන්නේ ආණ්ඩුවට බලපෑමක් කරන්න. Taman වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. ඒ හින්දා ආණ්ඩු විරෝධී ඕනෑම කෙනෙක්ට මේ කාරණේදී උන්ගේ කොට ඇවිල්ලා සහයෝගය දෙන්න පුළුවන්. දැන් සමගි ජන බලවේගයේ නායකයා ඊට සහභාගී වෙන්නේ නැති බවට සමහරුන් කියනවා. ඒ උන්ගේ දේශපාලන පක්ෂ තීන්දුවක්. එක් එක් පක්ෂවල ගන්න තීන්දුවට අපි ගරු කරන්නේ. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ අපි සංධාන කරපු අය අපි සංධාන විශ්වාස කරනවා. අපි දේශපාලන පක්ෂ ක්‍රමයේ විශ්වාස කරනවා. ඒ හින්දා එක් එක් පක්ෂවල නායකයන්ට පක්ෂවලට තමන්ගේ අභ්‍යන්තර තීන්දුව ගන්න අයිතියක් තියෙනවා. අපි ඒකට ගරු කරන්නේ. අපේ පක්ෂේ අපි පදනම් විරහිතව කොන්දේසි විරහිතව අපි විපක්ෂයේ භූමිකාව අපි කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් වේදිකාවට නැගීද? නෑ එතුමා සහභාගී වෙන්නේ නෑ. ඒ වගේම අපි මේ විරෝධතා රැළිය සියලු පක්ෂයක සාකච්ඡා කළා. එතුමාගේ ආශිර්වාද දීලා එතුමා අපට උපදෙස් දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ එක වකවානුක මේ රටේ පාරට අරගල ගෙනල්ලා මේ රටේ ජනතා වෙනුවෙන් පිළිහිටු නායකයෙක්. එතුමාගේ ආభాෂයෙන් අපි හැදිලා තියෙනවා. අපි අරගල කරන්නත් දන්නවා රට හදන්නත් දන්නවා. ඒ හින්දා මම හිතනවා එතුමාගේ ආශිර්වාද එක්ක අපේ පක්ෂය අද අලුත් මාවතකට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි පරම්පරාවේ නායකයෝ විශාල පිරිසක් ඉන්න මේ රැළිය අපි ගන්නවා. මන්ත්‍රීතුමා දැන් මේ රැළියෙන් නැගෙන එකමුතුව ඔබතුමාලා මැතිවරණයක් සඳහාම අරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවද? මේ රැළියෙන් හැදෙන එකමුතුව ආණ්ඩුවට බලපෑමක් වේ ජනතාවට පොරොන්දු ඉෂ්ට කරන්න. මේ මැතිවරණ වේදිකාවකට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක අපි ඒකාන්ත කරනවා. හැබැයි පැහැදිලිවම මේ එකමුතුව ආණ්ඩුවට විශාල බලපෑමක් වෙයි රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. බොහොම ස්තුතියි.